සුබ දවසක් වේවා කියලා අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ Tro Smart Trip කියන මෙන්න මේ මගේ අතේ තියෙන portable outdoor speaker එකේ full review එකක්. පැය 20ක play time එකක්, premium build එකක් සහ IPX7 waterproof පහසුකමත් එක්ක ගොඩක් හොඳ මට්ටමේ sound එකක් experience කරන්න මෙන්න මේ speaker එකෙන් හැකියාව තියෙනවා. Tro Smart කියන්නේ ගෙවන ගානට සාධාරණයක් කරන වෙළඳ පොලේ මේ වෙනකොට තියෙන ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මෙන්න මේ Tro Smart Trip එකේ ෆීචර්ස් මොනවද කියලා. මේ තියෙන්නේ මම Tro Smart Trip එක ඕඩර් කරාට පස්සේ මට හම්බුණ පැකේජ් එක. මම මේ ස්පීකර් එක ඕඩර් කරේ Simply Tech කියන shop එකෙන්. right ඉස්සෙල්ලා අපි මේ පැකේජ් එක අන්පැක් කරගෙන ඉමු. ඔන්න අපිට shop එකේ invoice එකයි Tro Smart Trip එකේ box එකයි බලා ගන්න පුළුවන්. right මේ තියෙන Tro Smart Trip එකේ box එක seal pack විදියට තමයි අතට ලැබෙන්නේ. මේ පැත්තේ අපිට box එක ඇතුලේ තියෙන දේවල් සඳහන් කරලා තියෙනවා speaker එකේ photo එකකුත් එක්ක. box එකේ පිටිපස්සේ main features සඳහන් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. Patent Sound Plus technology, industry leading wireless streaming, dual full range driver units, up to 20 hours of playtime, IPX waterproof, true wireless stereo pairing, up to 59 feet transmission distance, support voice assistance සහ Type C charging port කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි මේ box එකත් unbox කරලා බලමු මොනවද box එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට මේ විදිහට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඊළඟට යූසර් මැනුවල් සහ වොරන්ටි කාඩ් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට AUX in cable එක සහ Type C charging cable එක මෙන්න මේ විදිහට box එක ඇතුලේ හම්බ වෙනවා. right මේ තියෙන්නේ Tro Smart Trip portable outdoor speaker එක. ඇත්තටම මේක අතර ගත්තාම ප්‍රීමියම් ෆීල් එකක් දැනෙනවා කියලා කියන්න ඕනේ. ෆැබ්‍රික් මැටීරියල් එක පෝටබල් ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බ්ලැක් කලර් එකට අමතරව කලර්ස් කීපයකින්ම අපිට මේ ස්පීකර් එක මිලදී ගන්න පුළුවන්. මේ ස්පීකර් එකේ බිල්ඩ් එක ගැන කතා කරොත් hard plastic සහ ෆැබ්‍රික් මැටීරියල් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. ස්පීකර් එකේ බර වෙන්නේ ග්‍රෑම් 328යි. ස්පීකර් එකේ මැද අපිට Tro Smart කියන මෙයාලගේ බ්‍රෑන්ඩ් නේම් එක බලා ගන්න පුළුවන්. ඊළඟට ස්පීකර් එකේ උඩ කොටසේ power button එක, Bluetooth pairing, volume down, play and pause සහ volume up විදියට බටන් පහක් බලා ගන්නත් පුළුවන්. ඊළඟට මේ පැත්තේ අපිට fabric handle එකක් බලා ගන්න පුළුවන්. මේක නම් ගොඩක් වටිනවා අතේ එල්ලගෙන අපිට එහෙම අරගෙන යන්න පහසු නිසා. ඊළඟට ස්පීකර් එකේ යට අපිට රබර් knobs දෙකක් බලා ගන්න පුළුවන්. ඕනෙම මතු පිටක පහසුවෙන් තියාගන්න මේක උදව් වෙනවා. ඊළඟට මේ පැත්තේ රබර් cover එක ඕපන් කරගත්තාම USB Type C charging port එක, AUX in port එක සහ LED indicator එකක් බලා ගන්න පුළුවන්. මේ Tro Smart Trip එකේ අපිට Sound Plus කියන ටෙක්නොලොජි එකත් එක්ක ස්පීකර් දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව Bluetooth 5.3 එක quick connect පහසුකමත් ලැබිලා තියෙනවා. built-in microphone එකක් මේ ස්පීකර් එකේ තියෙන හින්දා ෆෝන් එකත් එක්ක connect කරලා අපිට call එකක් ආන්සර් කරලා කතා කරන්න උනත් හැකියාව තියෙනවා. right ඊළඟට මම මේ Tro Smart Trip එක ෆෝන් එකත් එක්ක Bluetooth හරහා connect කරලා මේ ස්පීකර් එකේ max volume එක ඔයාලට පෙන්වන්නම්. Tro Smart Trip ස්පීකර් දෙකක් එකට කනෙක්ට් කරගෙන ස්ටීරියෝ එක්ස්පීරියන්ස් එකක් උනත් ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු AUX කේබල් එකෙන් කොහොමද වැඩක් ගන්න කියලා.
to an enemy. Hurt you so bad that you're gonna need some therapy. I got the motherfucking recipe. I've been cooking up hits, I'ma leave a legacy. You'll be looking small when you're standing right next to me. I'm 5'10", bitch, but I'm 10 feet. Never give a fuck. Tron Smart Trip එකට IPX7 කියන waterproof certification එක තියෙනවා. ඒ නිසා මේ ස්පීකර් එක වැස්සකට තෙමුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඕන එකමින් වතුරේ දාලා පාවිච්චි කරන්න නම් එපා. කෙසේ වෙතත් IPX7 කියන certification එක තියෙන නිසා adventure වැඩවලට කියාපු භාණ්ඩයක්. Tron Smart Trip එකේ charging ගැන කතා කළොත් charging port එක type C වලින් බලා ගන්න පුළුවන්. ස්පීකර් එක charge වෙනකොට අපිට LED indicator එක රතු පාටින් බලා ගන්න පුළුවන්. මේ ස්පීකර් එක full charge වෙන්න ආසන්න වශයෙන් පැය 3ක කාලයක් යනවා. ඒ වගේම මේ ස්පීකර් එකේ පැය 20ක play time එකක් තියෙනවා 150ක වගේ volume level එකක තිබ්බොතින්. ඉතින් මේ ස්පීකර් එකේ ලොකු බරක් නැහැ. ඒ වගේම fabric handle එකක් තියෙනවා. travel කරන කෙනෙකුට, bicycle පදින කෙනෙකුට මට මේ Tron Smart Trip ස්පීකර් එක recommend කරන්න පුළුවන්. Tron Smart Trip එක මම මිලදී ගත්තේ Simplytech කියන shop එකෙන්. කොළඹින් පිට ඉන්න කෙනෙකුට මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහින් අවශ්‍ය ඩිවයිස් එකක් ඕඩර් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට Play Store එකට ගිහින් Simplytech app එක download කරගෙනත් ලේසියෙන්ම ඕඩර් කිරීමේ හැකියාව තියෙනවා. right ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවම මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරලා මගේ channel එකත් එක්ක set වෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්නම්. මම ප්‍රබෝධ් විජේසිංහ.